හරි. එතකොට මේ කුලක ගාන හදනකොට ඔයාට හිතෙනවා ඇති මේ කුලක පාඩමේ පසුගිය ඔයාගේ දැනුම, ඒ කියන්නේ 9 10 11 වගේ ශ්‍රේණිවලදී ඔයාට තියෙන්න ඕනේ දැනුම මේකට අත්‍යවශ්‍යද කියලා නෑ. එහෙම අවශ්‍ය නැහැ. ඔයාට සිංහල පුළුවන් වුණා නම් මේ ගැටලුවේ ලකුණු 10ම ගන්න පුළුවන්. හරි. එතකොට මම මේ කතා කරන්නේ O level විභාගයට එන කුලක ගැටලුව ගැන. හරි. එතකොට මේ ගැටලුවට ඇත්තටම සිංහල පුළුවන් නම් ඔයාට ලකුණු 10 ඉක්මනින්ම ගන්න පුළුවන්. හරි. අපි ඒක සාකච්ඡා කරන්න යන්නේ කොහොමද සිංහල පුළුවන් නම් කුලක ගාන හදලා ලකුණු 10ම ගන්න කියලා. හරි. රයිට්. එහෙනම් අපි යමු 2016 ගැටලුවට ඉක්මනට ලකුණු 10 ගන්න. හරි. එහෙනම් ළමයි බලන්නකෝ ඒ ගානේ මොකද්ද තියෙන්නේ කියලා. හොඳට නිදහසේ නිස්කලංකව හොඳට හිත එක්තැන් කරගෙන ගාන කියවන්න ඕනේ. ගානේ විශේෂ දෙයක් හම්බුනොත් එහෙම කියවගෙන යනකොට ඔයා ඒක පැන්සලෙන් අන්ඩර්ලයින් කරගන්න ඕනේ. ඒක අතිවිශේෂයි අනිවාර්යයි. ටෙස්ට් හා එක්දින යන ක්‍රිකට් තරඟවල ජනප්‍රියත්වය මැනීමේ සමීක්ෂණයකදී පුද්ගලයන් 50 දෙනෙකු ලබා දුන් තොරතුරු වලින් පහත දැක්වෙන දෑ අනාවරණය විය. එතකොට පුතා උතන පුද්ගලයන් 50ක් කියන එක විශේෂයි. ඒක අන්ඩර්ලයින් කරගන්න. ඊට පස්සේ ඔන්න බුලට් පොයින්ට් 3ක් දීලා තියෙනවා. ඒක ඉතින් කියවලා වැඩක් නැහැ. අපි ඒකින්ද පළවෙනි කොටස කියවලා බලමු මොකද්ද මේ ගානේ කරන්න තියෙන්නේ අපෙන් අහන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා පහත දී ඇති වෙන් රූප සටහන පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇසුරෙන් එක් එක් පෙදෙසට අයත් අවයව ගණන සොයා අදාළ පෙදෙස් තුල ඒවා ලියා දක්වන්න. එතකොට ඔය උඩින් තියෙන බුලට් පොයින්ට් 3 කියවලා අර පහළ අපිට දීලා තියෙන වෙන් රූප සටහන පිටපත් කරගෙන අදාළ තොරතුරු ටික ඒකේ ලියන්න තමයි අපිට කියන්නේ. ප්‍රශ්නාංකය දාලා අපි අඳගමු වෙන් රූප සටහන. right. සාමාන්‍ය විදියට රවුන්ඩ් එක අඳින්න තව කට්ට තියලාම අඳින්න ඕනේ කියලා එකක් නැහැ ළමයි. හරි. ඔයාලට පුළුවන් විදියකට අඳගන්න. හොඳට ඉඩ තියාගන්න මේ වෙන් රූපේ අඳිනකොට මේ ඇතුළත තියෙන ඔය උපකුලකවල හොඳට ඉඩ තියෙන්න ඕනේ ඉලක්කම් දාන්න පුළුවන් වෙන විදියකට. හරි. එතකොට මේක තමයි ටෙස්ට් එක. හරි. මේක තමයි එක් දින. හරි. බලන්නකෝ. මේ දීලා තියෙන වෙන් රූප සටහනේ සර්වත්‍ර කුලකයේ තමයි අපි මේ උඩින්ම මේ හතරස් කොටුවට වගේ ඇඳලා තියෙන්නේ. එතකොට ඒක අපි කර්ල් E වලින් ලකුණු කරනවා. හරි. කර්ල් E දානවා. ඒකට 50ක් දාගන්න ඕනේ මේ සමීක්ෂණයට සහභාගී වෙච්ච මුළු පිරිස කියලා. හරි. එතකොට බෝඩර් එක උඩ 50ක් දැම්මා. රයිට්. ඊට පස්සේ බලන්නකෝ ඔය කියන සිංහල ටික දැන් කියවා ගන්න. බුලට් පොයින්ට් එකේ කියන දේවල් ටික දැන් කියවලා ටට්ටක් ගාලා ඔය වෙන් රූප සටහන ඇතුළත් කරගන්න බලන්න. 15 දෙනෙකුට ටෙස්ට් තරඟින් අරබා තිබුණේ. එහෙනම් ටෙස්ට් බලපියොන් ඔකෝම 15යිනේ. ඒක හරි. ඕන් දැම්මා. හරි. 15 රවුමෙම ඉන්නවා. එතකොට 15 දෙනා ඔය රවුමටම අයිති. 13 දෙනෙකුට ටෙස්ට් හා එක් දින යන දෙආකාරයෙන්ම තරඟ නරඹා තිබුණේ. එතකොට 13 කියන්නේ ටෙස්ට් සහ එක් දින කියන දෙකම බලපු කට්ටිය. එතකොට මෙයා තමයි 13. හරි. ඔය කුලකවල සහ කියන මම මෙතන ලියන්නම් ළමයි මේක හොඳට මතක තියාගන්න. සහ කියලා දැම්මොත් එහෙම ඡේදනය, හෝ කියලා සිංහල පාවිච්චි වුණොත් එහෙම එතන මේලය. දැන් මෙතන නම් අපිට පාවිච්චි වෙන්නේ සහ කියලා නේද? මේ තියෙන්නේ 13 දෙනෙකු ටෙස්ට් හා අන්න හරිනේ. එතකොට සහ කියන එක තමයි හා. එතකොට මේක සහ එහෙම නැත්නම් හා. හරි. හරි. එතකොට ඔයාලට තේරෙනවා වැඩේ. එක් දින යන දෙආකාරයෙන්ම තරඟ නරඹා තිබුණේ. ඔන්න ඔය කතාවනේ කියන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි බුලට් පොයින්ට් එකේ කියනවා 5 දෙනෙකු මෙම ආකාර දෙකෙන් එක් ආකාරයකවත් තරඟ නරඹා නොතිබුණි. එහෙනම් ටෙස්ට් සහ එක් දින කියන තරඟ දෙකම බලලා නැති එවුන් 5ක් ඉන්නවා. ඒ 5 ඔය රවුන්ඩ් දෙකෙන්ම එළියේ තියෙන ප්‍රදේශය අපි දානවා. හරි. ඊට පස්සේ හරි. එහෙනම් බලන්නකො ළමයි දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. එක් දින තරඟ නරඹා තිබූ පිරිස කොපමණ වීද කියලා අහනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නාංකය දාගන්නකො ඔක්කොටම කලින්. හරි. දෙවෙනි ප්‍රශ්නාංකය දාගෙන ඔයා හොඳට මතක් කරගන්න එක් දින තරඟ නරඹා තිබූ පිරිස කියන්නේ මෙන්න මේ එක් දින මුළු රවුමෙම ඉන්න කට්ටිය. දැන් එක් දින පමණක් කිව්වා නම් වෙනස් වෙනවා. මෙන්න මේ හඳභාගේ වගේ ඉන්න කට්ටිය තමයි ඒ අහන්නේ. දැන් අහන්නේ ඒක නෙමෙයි. දැන් අහන්නේ එක් දින තරඟ නරඹා තිබූ මුළු පිරිස. හරිද? ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රවුම. ඔය රවුම හොයාගන්න නම් මෙහෙම කරන්න වෙනවා නේද? 15 වෙන් 13ක් අඩු කරලා අපි මෙතන කීයද කියලා හොයාගමුකෝ. 2යිනේ. හරි. එහෙනම් ඔයාට පේනවද මෙන්න මේ 2යි මේ 5යි අයින් කරා නම් මේ 50න් මෙන්න මේ සම්පූර්ණ රවුමම එනවා කියලා තේරෙනවද? හොඳට බලන්නකෝ ශිෂ්‍යත්ව කරන පොඩි කෙට්ට තේරෙන වැඩක් මේක. දෙකේ පන්තිකේ තේරෙනවා. බලන්නකෝ. එහෙනම් ඔකට අක් ගාලා ලියමු අපි 50න් අඩු කරන්ඩ අර ටෙස්ට් විතරක් බලලා තියෙන මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයේ ඉන්නේ දෙන්නයිනේ. ඒ දෙන්නයි මේ මොකුත්ම බලලා නැති 5යි. හරි. එතකොට මෙතන එනවා දරුවෝ 7ක් කියලා මේ බලන්න. 50න් 7ක් 43යි. right. ඔන්න දෙවෙනි එකට උත්තරේ ලිව්වා. හරි. දැන් අපි මෙන්න මෙතනත් හොයලා දාමු. නැත්නම් වෙන් රූපේ සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ ප්‍රදේශය හොයලා දාමු. කොහොමද ළමයි මේක හොයන්නේ? මට කියන්නකෝ මේක කොහොමද හොයන්නේ? අපිට වෙන හොඩුවාවක් නම් දීලා නැහැ. දැන් කරන්න තියෙන්නේ එක මේක දෙයයි. හරි. මේක
43යි කියලා අපි දන්නවනේ. හරි. ඒ කියන්නේ මේ එක් දින රවුමම 43යි කියලා දන්නවනේ. 43න් මෙතන 13ක් අඩු කරා නම් ටක් ගාලා ගන්න පුළුවන් මෙතෙන්ට කීයද එන්නේ කියලා. ඒ කියන්නේ එක් දින තරඟ පමණක් නරඹා තිබූ පිරිස කොහොමද කියලා හොයන්න පුළුවන්. 43න් 13ක් අඩු කරපු ගමන් 30යි. අඩු කරගන්න බැයි නම් 15ට. මේ 15ට ලියලා අඩු කරන්න ලැජ්ජා වෙන්න එපා. කෙලින්ම 30ක් කියලා එනවා. රයිට්. වැඩේ හරි. එහෙනම් බලන්නකෝ ඔන්න අපි ලස්සනට වෙන් රූප සටහන සම්පූර්ණ කරගත්තා. ළමයි වෙන් රූප සටහන සම්පූර්ණ කරන්න ඕනේ නැත්නම් මුල් ලකුණු හම්බෙන්නේ නැහැ. සමහර අවුරුදු වලදී ඇතැම් අවස්ථාවලදී වෙන් රූප සටහනේ සම්පූර්ණ දත්ත බලාපොරොත්තු වෙලා නැහැ. නමුත් ඔයා පුරුද්දක් විදිහට සම්පූර්ණ කරන්න. හරි. එතකොට මේ කතාව හරි. ඊට පස්සේ තියෙනවා බලන්න පොඩි වදනක් දීලා දෙනවා පොඩි වාක්‍ය කෑල්ලක්. මෙම 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමින් වන අතර ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. හරි. එතකොට මේක ඇතුලේ ඔය 50 දෙනෙක්ගෙන් 33ක් පිරිමිලු. හරි. ඒක අන්ඩර්ලයින් කරගන්න. ඒක වැදගත්. ඊට පස්සේ ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. එතකොට පිරිමි හැමෝම එක් දින තරඟ නරඹා තියෙනවා. ඒ කියන්නේ එක් දින රවුම ඇතුලේ තමයි පිරිමි රවුම එන්න ඕනේ. ඒක කියනකොට ඔයාට තේරෙනවා. හරි පොඩ්ඩක් නිකන් ඇඳලා බලන්න වැඩේ තේරෙනවා. මේ ගණනෙන් ওই කතාව අල්ලගන්න හැම අවුරුද්දකම වගේ ඔය වගේ ගණන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවසාන කොටසට යනකොට ඔය වගේ පොඩි කතන්දරයක් දෙනවා හිතන්න තියෙන දේ. මේකෙදි පොඩ්ඩක් ඒක පුරුදු වුණාම ලේසි. හරි. ඊට පස්සේ තවද පිරිමින් 9 දෙනෙකු ටෙස්ට් තරඟද නරඹා තිබුණි කියලා කියනවා. මේ ටෙස්ට් තරඟ නරඹා තිබූ මෙන්න මේ රවුමටත් ඒගොල්ලෝ අයිති වෙන්න ඕන එක කියන එක තමයි ඒකෙදි කියන අර්ථය. හරි. ඔකෝගේ වෙන් රූප සටහන ඇඳාම තේරෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසේදී කියනවනේ ඉහත දී ඇති වෙන් රූප සටහන නැවත පිටපත් කරගෙන පිරිමි දැක්වෙන උපකුලක සුදුසු පරිදි එහි ඇතුළත් කොට එක් එක් පෙදෙසට අයත් අවයව ගන්න සොයා අදාළ පෙදෙස් තුල ඒවා ලියා දක්වන්න. රයිට්. එහෙනම් ළමයි ප්‍රශ්නාංක 3 දාගෙන මම පොඩි try එකක් දෙනවා. ඔය කියන විදිහට වෙන් රූපේ නැවත වෙනස් කරලා අදින්න. හරි. මගෙත් එක්කම අදින්න පොඩි try එකක් දෙමු. මෙහෙමයි. දැන් වරදින්න පුළුවන්. ඒක අවුලක් නැහැ. වැරදුනොත් ඔයා මගලා නැවත අඳින්න. එතකොට පැන්සලෙන් ඇඳනවා වඩා හොඳයි. හරි. මේ බලන්නකෝ. දැන් ওই කියන කතා ටික ඇහුවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවද? එක් දින කියන කුලකයේ උපකුලකයක් විදිහට ඉන්න ඕනේ පිරිමි කුලකය. හරි. ඔන්න ඕක ඔළුවේ තියාගෙන ඕකෙන් ඔයා අඳින්න පටන් ගන්න. ඔය වෙන් රූප සටහන නැවත අලුත් කළා. හරි. ඔන්න මම ඇඳා එක් දින කුලකය. රයිට්. ඒක ඇතුලේ මම ඇඳා පිරිමි කුලකය. හරි. දැන් සැකෙන් වගේ තමයි අඳින්නේ. හරි. දැන් ඊළඟට අපි අඳිමු ටෙස්ට් කුලකය. ටෙස්ට් කුලකය පිරිමි කුලකයක් කැපෙන්න බෑ පුතා. ඇයි ඔය කතාවේ කියනවා බලන්නකො ප්‍රශ්නේ කියනවා පිරිමින්ගෙන් 9 දෙනෙක් ටෙස්ට් මැච් උත් බලලා තියෙනවා. හරි. දැන් පිරිමි ඔක්කොම බලලා තියෙනවා one day match එක් දින තරඟ. නමුත් පිරිමි 9 දෙනෙකුත් බලලා තියෙනවා ටෙස්ට් මැච්. ඔය කතාව කියන නිසා ඔය විදිහට ඇඳගත්තා. දැන් හරිනේ. මෙන්න මේකනේ ළමයි ඔය ඇත්තටම කියන එක් දින පේනවද? හරි. මම මෙතන ලියන්න එක් දින. මේක තමයි එක් දින. හරි. ඔක තමයි එක් දින. මේ තමයි ටෙස්ට්. හරිනේ. සැකෙන් වගේ අඳින්න පැන්සලෙන්. එතකොට වැරදුනොත් මකලා දාන්න පුළුවන්. හරි. එතකොට මේක පිරිමි. හොඳට බලන්න S2 ඇරලා මේ ඇඳලා තියෙනවා හරිද කියලා මම. හරි. රයිට්. හරිනේ. දැන් ඔන්න පිරිමි කුලකයේ ඉන්න හැමෝම එක් දින තරඟ බලලා තියෙනවා. ඒක හරිනේ දැන් උතන. ඊට පස්සේ බලන්නකෝ ඕනනම් අපිට අර ටෙස්ට් මැච් බලපු 9 දෙනා මෙතනින් දා ගන්න පුළුවන්. හරිනේ. එහෙනම් මම වෙන් රූපේ ඇඳලා තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට ඔයා හරියට වෙන් රූපේ ඇඳනනම් ඔය කියන දත්ත ටික ඒ අදාළ වෙන් රූපේ ලකුණු කරන්න පුළුවන් ඉන්න ඕනේ. හරි. ඔය ටිකම මම වට වෙන්න සාරවත්‍ර කුලකේ අඳිනවා දැන්. හරි. රයිට්. බලන්න ළමයි. සාරවත්‍ර කුලකේ ඇඳ ගන්න හොඳට ඉඩ තියලා අපිට එළියෙන් සංඛ්‍යා ටිකක් ලකුණු කරගන්න වුණොත් ලියන්න වුණොත් ඒ ටික ලියන්න ඉඩ තියෙන විදිහට. රයිට්. එතකොට කර්ල් E 50 කියලා තියෙනවා ළමයි. හරි. කර්ල් E සමානයි 50 කියලා ලිව්වත් හරි. ওই විදිහට ලිව්වත් අවුලක් නැහැ. හරි. එතකොට ළමයි මෙතන මෙහෙම එකක් තියෙනවා. මේ බලන්නකෝ. ඔය ගානේ කියනවනේ පිරිමි ඔක්කොම 33ක් ඉන්නවා කියලා. හරි. ඔන්න ඔය 33 මම පිරිමි කියන මුළු රවුමට අයිති වෙන විදිහට දාගත්තා. ඊට පස්සේ එක් දින මැච් බලපු අය අර අපේ කලින් වෙන් රූපයට අනුව 43යි. ටෙස්ට් මැච් බලපු අය 15යි. ඒකෙන් ටෙස්ට් මැච් පමණ බලපු අය දෙන්නයි. ඊට පස්සේ ටෙස්ට් මැච් සහ එක් දින කියන තරඟ වර්ග දෙකම හරි බලපු කට්ටිය 13යි. ඔන්න ඒ ටික මම හිමීට ලකුණු කරගත්තා. එතකොට මේ 13 කියලා ලියපෙකේ තේරුම මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයම කියන්නනේ. මම තිත්තියල ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ ප්‍රදේශයම සම්පූර්ණ ප්‍රදේශයම කියන එක තමයි ඔය 13 කියලා මම ලියපෙකේ අර්ථය. පේනවද? රයිට්. එතකොට පුතා මෙතන කියනවනේ පිරිමි 9 දෙනෙක් ටෙස්ට් මැච් උත් බලලා තියෙනවා කියලා. එතකොට මේ
මෙන්න මෙතන අපි 9 දෙනා ලකුණු කරමු. හරිනේ. දැන් හරි. දැන් බලන්නකෝ අර මොනවත් බලලා නැති උන් ඉන්නවනේ 5 දෙනෙක්. ඒ පහත් ඔහොම දාගමු. හරි. දැන් අපිට නැවත ආයේ මේ පැත්තෙන් ගන්න දත්ත නැහැ ළමයි. හරිද ළමයි? දැන් අපි වෙන් රූපය ඔන්න ඔය ප්‍රමාණයට ඇඳගෙන තියෙනවා. යම් තාක් දුරකට දැන් අපි ඇඳගෙන ඉවරයි. නමුත් ඔයාට පේනවා තවත් ප්‍රදේශ 3ක් තියෙනවා. මේ බලන්නකෝ 1යි 2යි 3යි. හරි. මෙන්න මේ ප්‍රදේශයයි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ප්‍රදේශයයි මෙන්න මේ වටේ තියෙන ප්‍රදේශයයි අපිට තාම ඉතුරුයි. එතකොට ඒ ප්‍රදේශවලටත් අදාළ අවයව ගණන අපි ලියලා දාන්න ඕනේ. එතකොට තමයි වෙන් රූපය සම්පූර්ණ වෙන්නේ. හරි. ටක් ගාලා මගෙත් එක්ක ලියමු. මෙන්න මේ ප්‍රදේශය හොයාගන්න ලේසි ළමයි. හරි. කොහොමද ඒක හොයන්නේ? 33න් 9ක් අඩු කරා නම් එතන අදාළ අවයව ගාන එනවා. මේ බලන්නකෝ 33න් 9ක් අඩු කරාම 24යි. පරිස්සමට අඩු කරගන්න වැරදෙන්න පුළුවන්. හරි. ඔන්න ළමයි අපි දැන් වෙන් රූපය යම් තාක් දුරකට ඇඳලා තියෙනවා. හරි. සම්පූර්ණ කරලා තියෙනවා යම් තාක් දුරකට. නමුත් ඔයාලට පේනවා තවත් ප්‍රදේශ කිහිපයක් තියෙනවා හිස්ව. මෙන්න මේ ප්‍රදේශයයි මේකයි මේකයි. ඒ කියන්නේ ප්‍රදේශ 3ක් තියෙනවා තව අපිට හිස් වෙලා. හරි. එතකොට ওই ප්‍රදේශ ටිකෙත් අපි අවයව ගන්න ලියලා දැම්මම නම් වෙන් රූපය සම්පූර්ණයි. එතකොට මේ බලන්නකො ළමයි. මෙතන හරි ලේසි මේක හොයාගන්න පුළුවන්. දැන් මේ රවුමම 33ක් වෙනවා නම් එකෙන් 9ක් නම් මේ ප්‍රදේශයට අයිති වෙන්නේ. මෙතන ප්‍රදේශයට අයිති වෙන්නේ කීයද? 33න් 9ක් අඩු කරාම අපිට එනවා 24ක්. ඊටමත් ලේසි. හරි. ඊට පස්සේ බලන්නකො මෙන්න මේ තිත් තියලා තියෙන මෙන්න මේ ප්‍රදේශේ. හරි. දැන් මං තිත් ටික මකන්නම්. හරි. මෙන්න මෙතන මේ තිත් තියලා තියෙන ප්‍රදේශය 13න් 9ක් අඩු කරා නම් ඒක ගන්න පුළුවන්. ටක් ගාලා ගන්න පුළුවන්. හරි. 13න් 9ක් අඩු කරාම කීයද ළමයි එන්නේ? 4යි නේ. ඔන්න එතකොට 13න් 9ක් අඩු කරා මේක දැම්ම 4යි. හරිද? ඔන්න හරි. දැන් බලන්නකෝ 43යි මේ එක් දින තරඟ බලලා තියෙන මුළු සංඛ්‍යාව. හරි 43 දෙනෙක් ඉන්නවා. ඒ 43 දෙනාගෙන් පිරිමි 33ක් ඉන්නවා. එහෙනම් ඉතුරු කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 43 දෙනාගෙන් 33ක් අඩු කරාම 10 දෙනෙක් ඉන්නවා. පිරිමි නෙමෙයි. එහෙනම් අනිවාර්යයෙන් මේගොල්ලෝ ගැහැණු. එතකොට ගැහැණු 10 දෙනෙක් ඉතුරුයි. හරි 43න් 33ක් අඩු කරාම 10 දෙනෙක් ඉන්නවා ගැහැණු. හරි මෙතෙන්ට 4ක් ගිහිල්ලා ඉන්නවා. තේරුණාද? එහෙනම් තවත් කීයක් ඉතුරුයිද? 10න් 4ක් අඩු කරන්න 6යි. හරි. ඊටාම ලේසි. ඔන්න 6 ලියාගත්තා. හරි. එහෙනම් අපි යනවා 4 වෙනි ප්‍රශ්නෙට. දැන් වෙන් රූපේ සම්පූර්ණයිනේ. හරි. 4 වෙනි ප්‍රශ්නේ අහනවා එක් දින තරඟ නරඹා තිබූ ගැහැණු කොපමණ වීද කියලා. ඒ කියන්නේ ළමයි එක් දින තරඟ කියන්නේ මෙන්න මේ කුලකයනේ. එතකොට ඒකේ පිරිමි අයිති වෙන්නේ මේ මැද ඉන්න කට්ටියට. එහෙනම් එක් දින කුලකයට අයිති වෙන්න පිරිමි නොවේ. එහෙනම් පිරිමි කුලකයෙන් පිට ඉන්න කට්ටිය. හැබැයි එක් දින රවුමට අයිති වෙන්න ඕනේ. පිරිමි කුලකයෙන් පිට ඉන්නේ මේ 6යි මේ 4යි විතරයි. එහෙනම් එතන 10ක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අනිවාර්යෙන්ම හරි ගැහැණු වෙන්නේ. 6 එකතු කිරීම 4 කියලා දැම්මත් හරි. එහෙම නැත්නම් කෙලින්ම ඔයා 10 දාලා උත්තරේ දැම්මත් හරි. එහෙනම් ඔයාට තේරුණා දැන් මේ ගාන හදන්න ඔයාට අය මහා ලොකු මූලික දැනුමක් ඕනේ නැහැ. හරි හොඳට ගාන පිළිවෙලට කියවලා විශේෂ දේවල් ටික පැන්සලෙන් අන්ඩර්ලයින් කරලා හිමීට ඔයා මේ ගාන හදන්න පටන් ගත්තා නම් බය නැතුව මම මේක කොහොම හරි හදනවා කියන අදිෂ්ඨානයෙන් පටන් ගත්තා නම් ඔයාට මේක හදාගෙන යන්න පුළුවන්. අය ගණන් වල මූලික දැනුමක් කියලා ඔයාට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කුලක පාඩම් මුල ඉඳලා ඉගෙනගෙන තියෙන්න ඕනේ නැහැ. විභාග ගාන හදන්න. හරි. ඔයා මේ ගණන් 5ක් 6ක් හදන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න ඒ ගණන් ටිකම. ඊට පස්සේ ඔයා අලුත් ගානක් හදන්න ඔයාට නිකම් මේ ගාන හදන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් ළමයි අපි තවත් අලුත් ගානකින් හම්බෙමු. හරි.